ආයුබෝවන් හැමෝටම. අද අපි කතා කරන්න යන්නේ අපේ ජීවිතයක ඉතාමත් සමීප ඒ වගේම අපි හැමෝම නොදැනුවත්වම කරන භයානක පුරුද්දක් ගැන. ඔබ රැට නිදාගන්න කලින් ෆෝන් එක පාවිච්චි කරලා ඒක කොට්ටේ යටින් හරි නැත්තම් ඇඳ අසලින්ම හරි තියලා නිදාගන්න කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝව ඔබ අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. මොකද ඔබ මේ කරන්නේ ඔබේ සෞඛ්‍යයට වගේම ඔබේ ජීවිතයටත් ලොකු අනතුරක් වෙන්න පුරුවන් වැඩක්. අපි මුලින්ම බලමු මේ පුරුද්දේ තියෙන අවාසි සහ බලපෑම් මොනවද කියලා. ප්‍රධානම දේ තමයි නිල් ආලෝකය, හෙවත් බ්ලූ ලයිට් බලපෑම. අපි නිදාගන්න කලින් ෆෝන් එක බලනකොට ඒකෙන් නිකුත් වෙන මේ නිල් ආලෝකය අපේ මොළයට සංඥා කරනවා තවම දවාල කියලා. මේ නිසා ශරීරයේ ස්වභාවිකව හැදෙන්න ඕනි මෙලටොනින් කියන හෝමෝනේ නිපදවීම අඩාල වෙනවා. මෙලටොනින් කියන්නේ අපිට සුවබර නිින්දක් ලබා දෙන හෝමෝනයයි. ඒක නැති වුණාම ඔබට නිින්ද යන්න පරක්කු වෙනවා වගේම ලැබෙන නිින්දත් ගැඹුරු නිින්දක් වෙන්නේ නැහැ. ඊළඟ වැදගත්ම දේ තමයි විකිරණ බලපෑම. ස්මාර්ට් දුරකථන නිරන්තරයෙන් සංඥා කුළුණු සමග සම්බන්ධ වෙන්න රේඩියෝ තරංග නිකුත් කරනවා. ඔබ ෆෝන් එක කොට්ටේ යටින් තියාගෙන ඉන්නකොට මේ තරංග කෙලින්ම ඔබේ මොළයට සමීපව තියෙන්නේ. මේ ගැන විද්‍යාඥයන් අතර විවිධ මත තිබුණත් දීර්ඝකාලීනව මෙලෙස විකිරණ වලට නිරාවරණය වීම හිසරදේ සහ මොළයේ ක්‍රියාකාරීත්වයට බලපෑම් කරන්න පුරුවන් කියලා විශ්වාස කරනවා. තවත් භයානක දෙයක් තමයි ගින්දර ඇතිවීමේ අවදානම. ඔබ දන්නවා ෆෝන් එකක් ක්‍රියා කරනකොට ඒක යම් ප්‍රමාණයකට රත් වෙනවා කියලා. ඔබේ කොට්ටයක් යට හෝ ඝන රෙද්දිගින් වැසෙනසේ තැබූ විට ඒ රත්වීම පිටවීමට තැනක් නැති වෙනවා. මේ නිසා බැටරිය ඕවර්හීට් වෙලා පුපුරා යාමට හෝ ගිනි ගැනීමට ලොකු ඉඩක් තියෙනවා. ලෝකයේ මෙවැනි අනතුරු රැසක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම මානසිකව බලනකොටත් ෆෝන් එක අසල තබා ගැනීම නරකයි. මැදියම් රැයේ එන නොටිෆිකේෂන් එකක් නිසා හෝ පණිවිඩයක් නිසා ඔබේ නිින්ද බිඳෙන්න පුළුවන්. ඒ වගේම ෆැන්ටම් වයිබ්‍රේෂන් සින්ඩ්‍රෝම් කියන තත්ත්වය නිසා ෆෝන් එක ගැහෙන්නේ නැටිවත් ඔබට ඒ වගේ දැනෙන්න පුළුවන්. ඇත්තටම මේකේ වාසි මොනවද කියලා ඇහුවොත් බොහෝ දෙනෙක් කියන්නේ අලාම් එක තියන්න ලේසි වීම හෝ හදිසි ඇමතුමකට ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමට හැකියවීම විතරයි. නමුත් අවාසි එක්ක බලනකොට මේ වාසි ඉතාමත් සුළුයි. එහෙනම් කොහොමද අපි මේකෙන් බේරෙන්නේ? හොඳම ක්‍රමය තමයි නිදාගන්න පැයකට කලින් ෆෝන් එක පාවිච්චි කරන එක නතර කරන එක. ඔබ ෆෝන් එක තැබිය යුත්තේ ඔබේ ඇඳට අවම වශයෙන් අඩි 3ක්වත් ඈතින්. පුළුවන් නම් මේසයක් මත තබන්න. අලාර්ම් එක ඇහෙන්න ඕනේ නම් සද්දේ වැඩි කරලා ඈතින් තියන්න. එතකොට අලාර්ම් එක ඕෆ් කරන්න ඔබට ඇඳෙන් නැගිටලා යන්න වෙනවා. ඒකෙන් ඔබේ නිදිමත ගතියත් ඉක්මනින් නැති වෙනවා. ඒ වගේම ෆෝන් එකේ තියෙන නයිට් මෝඩ් හෝ බ්ලූ ලයිට් ෆිල්ටර් එක පාවිච්චි කරන්න අමතක කරන්න එපා. මතක තියාගන්න ඔබේ නිින්ද කියන්නේ ඔබේ මීළඟ දවසේ සාර්ථකත්වයේ පදනමයි. ඒ නිසා ඒ වටිනා නිින්ද ෆෝන් එකක් නිසා විනාශ කරගන්න එපා.